අපි දැක්ක අද දවසේ ඈ මේ මුන්ට විශ්‍රාම වටුප් නෙවෙයි දෙන්න ඕනේ ගහලා එලවන්න ඕනේ. අද දවසේ පාර්ලිමේන්තුවේ අපි දැක්කා පාර්ලිමේන්තුවේ අද දවසේ පනත තිබුණා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ සම්බන්ධයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ විවිධාන බද්ධ සම්බන්ධයෙන් තමයි අද පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරේ. ඒ පනත හරහා මේ රටේ අලගොවියා ලුණු ගොවියා මේ රටේ ගොවියාගේ සම්බන්ධයෙන් ගොවියට විදේශීයෙන් ආනයනය කරන ඒ අලලුණු සම්බන්ධයෙන් කොහොමද බදු පනවන්නේ මේක දීර්ඝ කරනවද මෙන්න මේ කියන කාරණාව සම්බන්ධයෙන් අද මේ පනත තිබුණේ. අපි දැක්ක අද පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු බොහොමයක් කුණුහරුප කියන්නේ. ඈ මන් දන්නේ මේක කුණුහරුප කියන්නේ මුන් කොකේන් ගහලාද අයිස් ගහලාද මන්දා. අපි කියන්නේ අපි කතානායකවරයාට කියනවා මේ පාර්ලිමේන්තුවේ එනේ උන්ට ඉස්සෙල්ලාම එක්ක බැලුමක් දෙන්න පුම්බන්න කියලා මුන් බීලා තමයි දෙන්නේ. පට්ට කුණුහරුප කියන්නේ. ඒතකොට මේ කුණුහරුප කියන්නද මේ රටේ මහ ජනතාව විපක්ෂයේ යවලා තින්නේ. මම හිතන්නේ විපක්ෂයේ භූමිකාවද මොකද්ද මේක නේද? අර විපක්ෂ නායකවරයා තමන්ට දෙන අර ප්‍රශ්න ඇසීමේ වරප්‍රසාදයට මුවා වෙලා හැමදාම පාර්ලිමේන්තුව අල කරනවනේ. එතකොට අපි දැක්කා අද සමහරක් අවස්ථාවලදී අර මයික්‍රොෆෝන ඒවා මේ ක්‍රියා විරහිත කරපුවම හොඳයි. පාර්ලිමේන්තුව ඇතුලේ කුඩා දරුවෝ ඉන්නවා රාජධානි